අද අපි කතා කරන්නේ ලෝකයේ බහුලවම භාවිත වෙන ඔපරේටින් සිස්ටම්ස් කීපයක් ගැන. පළවෙනි එක තමයි Microsoft Windows ඔපරේටින් සිස්ටම් එක. මේක Microsoft සමාගම නිපදව වූ ලයිසන්ස් එකක් මිලදී ගත යුතු මෘදුකාංගයක්. Windows XP, Vista, Windows 7 සහ Windows 8 මේකේ ජනප්‍රිය versions කීපයක්. මේක ජංගම දුරකථන සඳහා Windows Mobile සහ සේවාදායක පරිගණක සඳහා Windows Server ලෙස වර්ග තියෙනවා. දෙවෙනි එක තමයි Mac ඔපරේටින් සිස්ටම් එක. Apple සමාගම නිපදව මේක Apple Macintosh පරිගණක සඳහා විශේෂ වෙනවා. මේකත් ඇවිල්ලා මුදල් ගෙවලා ලබාගත යුතු ප්‍රොපර්ටි software එකක් වෙන අතර ඒ Apple පරිගණකවල පමණක් install කරගන්න පුළුවන්. ඊළඟට Ubuntu operating system එක Linux පාදක කරගෙන නිපදව ඇති මේ සම්පූර්ණ නොමිලේ ලබාගත හැකි free and open source මෘදුකාංගයක්. ඕනම කෙනෙක්ට ubuntu.com වෙබ්සයිට් එකෙන් මේක download කරගන්න පුළුවන්. හතරවෙනි එක තමයි Google සමාගමේ Android operating system එක. මේක ප්‍රධාන වශයෙන් mobile devices සඳහා භාවිත වන අතර මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන operating system එකක්. අවසාන වශයෙන් Hantana Linux. මේක Linux operating system එක පාදක කරගෙන නිපදවුවක්. ඒ වගේම තමයි මේක hantana.org වෙබ්සයිට් එකෙන් නොමිලේ download කරගන්න පුළුවන්.